මේ මොකද මේ? මොකද මේ? මොකද මේ කියන්නේ? අංශුට ඒක ලොරියට නැග්ගා. චූචි ඒගේ ලොරියට නැග්ගා. උඹට කවුද කිව්වේ මේකට නගින්න කියලා? කවුරුත් කියන්නේ මොකටද? මේක වගේ චූටි අයියගේ ලොරිය. ඒ කියන්නේ මේක චූටි අයියගේ. ඒ කියන්නේ අනේ උඹට මං අද බහපන් නම්මනේ බහපන් මේ කරපන්. මේ මොකද මේ? චූටි මේ බලන්නකෝ. අන්න බලන්නලු. බලන්න. මේ මොකද මේ ලොරිය නැගගෙන? ඇයි චූටි අයියේ? ඉස්සර ඔයා මාව කරේ තියන් අපි ලොරි සෙල්ලම් කරේ. මට ඒක මතක් වුණා. මොඩ ගෑණියේ උඹට මෙච්චර ලොරි තියෙද්දි මේ ලොරිය විතරමද හම්බුනේ නැග ගන්න? මේ ලොරිය මං ආසම ලොරියනේ. ඕසොයි? උඹට මම රමණේ. අනේ අමේ ඔම් පැත්තකට වෙන්න. අනේ රමණියන්ට යන්නකො මෙතන ප්‍රශ්න ඇති කරන්නේ නැතුව යන්නකො. අනේ අමේ මේ එන්නකෝ. මට බෑ මං එන්නේ නැහැ. අනේ එන්නකෝ එකපාර කිව්වම. බස්ස මම මේ කිව්වා. මට බෑ. මං වහින්නේ මං වහින්නේ මට මගේ චූටි අයියා කිව්වොත්. අයියෝ මොන මගුලක්ද මගුලක්ද? තමස කරගත්ත මගුල් තමයි මේ දැන්. රමණියන්ට මේවා බහින්න නැත්තම් හෝම්ම ඉන්න තාත්තව බස්සන්න යන්නේ නැහැ. අන්න හරි පුතේ. අමේ මෙහෙන් යා. අම්ම එන්නකෝ නෑ මම එන්නේ. මේ අපේ ලොරිය වෙන එකෙක් නැගලා ඉන්නකොට කොහොමද මම යන්නේ? උඹලා මේක උඹසපන්කෝ. අයියේ. අයියෝ මේ අනේ බහපන්කෝ මම මොන මොගුලක් දුප මේ ලොරියක් උඩ නැගගෙන කරන්නේ. බහපන්කෝ. උතර රමණි බහපන්. හොඳ හිතින් කියන්නේ බහපන්. හරි. මං එහෙනම් බහින්නම්කෝ. හැබැයි මං බහින්නේ චූටි කියන හින්දා විතරයි. හොඳේ? හරි බම් බහපන් බම්. හරි මං යන්න. ඒ වුණාට මං ආපහු එනවා. හොඳේ? මේ අපි දෙන්න විතරක් රවුමක් යා. රවුමක් යන්න? මං යන්නම් උඹ රවුමක් ඇද වෙන්නම. ආපෝ මේ කට එක්ක කොහමද චූටි අයියෝ ඉන්නේ? මගේ කට? උඹ මගේ කට තාම දැක්කේ නෑ රමණි. හරි මං යන්න චූටි කියන හින්දා විතරයි. හොඳේ කතා. අනේ යන්නකො. මේ අක්කා එකයි මේ එක නෑ අම්ම මොනේ හේකට තරකට බායි කියන්නේ බෞද්ධ මම